දේශපාලන ප්‍රමිතිගත කරලා තිබෙනවා. නීති විධානය ගැන අපි ප්‍රමිතිගත කරලා තිබෙනවා. එනිසා අපිට මෙන්න මේ බලය අත්පත් කරගත්තාට පසුව අපේ රටට මහා ජයග්‍රහණ අත්පත් කර ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත වලින් උකහාගත්තු බොහෝ දේ අපිට තිබෙනවා. අපේ වෙනස් වී තිබෙන්නේ කුමක්ද? අපි හොඳින් තේරුම් ගත යුතුයි. අපේ වෙනස් වී තිබෙන්නේ කුමක්ද? මීට පෙර අපි බලය ලබා ගැනීම සඳහා නිස්සාරණ අධ්‍යාසයෙන් යුතුව පොරබදපු මිනිස්සු අද අත්පත් කර ගන්නා ලද බලය හරහා මේ රටට ජයග්‍රහණ අත්පත් කර දීම වෙනුවෙන් පොරබදන මිනිස්සු. වෙනස තියෙන කොතනද? වෙනස තිබෙන්නේ එදා අරමුණ සහ අද අරමුණ අතර විතරයි. එහෙම නැතුව අපේ හැඩරුව වලින්, අපේ අභිලාෂයන්ගෙන්, අපේ ජීවිත වලින්, අපේ ආදර්ශයන්ගෙන් එකම තමයි මතක තබා ගන්න. වෙනස තිබෙන්නේ කුමක්ද? අපිට පැවරී තිබෙන අරමුණ අපේක්ෂාව වෙනස් වී තිබෙනවා. අන්නේ වෙනස් වූ අරමුණ අපේක්ෂාව ඉටු කිරීමේදී අප විශ්වාස කරනවා අද මේ බලය අත්පත් කර ගැනීම මා වේදිකාවින් අපි සියලු දෙනාගේ පුද්ගලික තනි පොරබැදීමේ ප්‍රතිඵල නොවේ. අපි හැම කෙනාම ඒකට දායකත්ව සපයලා තිබෙනවා. හැබැයි මේ බලය අත්පත් කර ගැනීම සඳහා ගුණාත්මක ගුණය මේ ව්‍යාපාරයට අත්පත් වී තිබෙන්නේ මේ ව්‍යාපාරයේ මුළු ඉතිහාසයේම අත්පත් කරන ලද ගුණාංග සමුදාය ප්‍රතිඵලයක් වෙන තමයි මේ බලහුවමාරුව. ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ බලහුවමාරුව අපේ දිගු ඉතිහාසයේම අපි නියෝජනය කරන අධ්‍යාත්මය, අපි නියෝජනය කරන හෘද සාක්ෂිය, අපි නියෝජනය කරන වමනාවීම දිගුවක් ලෙස තමයි මේ බලය වමාරු වෙන්නේ. එහෙම නැතුව අවුරුදු 3-4ක සිද්ධ වෙන මහා මැජික් කාර්යයක් නොවන බව අපි තේරුම් ගන්නවා. මොනවද ඒ ගුණාංග? එදා මිට අවුරුදු 36කට පෙර රෝහණ විජේවීර සහෝදරය ඇතුළු දසදහස් ගණන ජීවිත පරිත්‍යාග කරලා අපිට ගෙන දුන්නු ගුණාංග මොනවද? කුමන දුෂ්කරතා මැද්දී හෝ තමන්ට පැවරී තිබෙන වගකීම සහ අරමුණ අත්හර නොවන ඒ සඳහා ඕනෑම දුෂ්කර කොන්දේසියක් යටතේ සටන් වදින ගුණාංගය. ඒක අපිට තියෙන්න ඕන. අත්හැරයන් පලායන් මතක තබා ගන්න. එදා අපේ ව්‍යාපාරයට එකතු කරන ලද අත්හර නොයෑමේ ගුණාංගය මතක තබා ගන්න. ඒ හා සමාන ලෙස අපේ දෙවුර මත පවරගෙන තිබෙනවා. අපි අත්හර නොයමින් මේ ගමන සටන් කරනවා ජයග්‍රහණය කරා. මේ රටේ ජයග්‍රහණය සහ උන්නතිය වෙනවා. ඒ වගේම අපිට තිබෙනවා අපි ව්‍යාපාරයකට අපිට මහා ගුණයක් එකතු කරලා තිබෙනවා. හැබැයි ගුණය එකතු කරන්නේ තනි පුද්ගලයන්ගේ සාමූහික ගුණාංග වල එකතුවකින්. ඒක තමයි අපි ව්‍යාපාරයේ ගුණය ඇති වෙලා තිබෙනවා. ව්‍යාපාරයට ගුණයක් තිබෙනවා. හැබැයි තනි කෙනාගේ ගුණාංග වල සාමූහික එකතුවෙන් තමයි ඒ පොදු ගුණය නිර්මාණය වෙලා තිබෙන්නේ. අන්න ඒක තමයි අපිට අපේ නිර්මාතෘවරුන් ඒ සඳහා විශාල විශ්වාස දරන සහෝදර සහෝදරියන් අපිට පෙන්වා දී තිබෙනවා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා තනියම සාමූහිකවත් ඒ ගුණයන් ආරක්ෂා කරගන්න.